හායි රසම රස ස්නැක් එකක් හදමුද? ඉස්සෙල්ලම අල ටික හොඳින් තම්බගෙන ඒක හොඳට පොඩි කරගන්න. මේක තෙත ගතිය තියෙද්දි නම් ගන්න එපා. හොඳට තෙත හිඳුනම තමයි මේ අල ටික හොඳට අපි පොඩි කරගන්න ඕනි. ඊට පස්සේ රස අනුව ගම් මිරිස්, ලුණු ඒ වගේම අපි පොඩි පාටක් ගන්න ඕන නිසා කා එකතු කරනවා. මේකට මිරිස් කුඩු එහෙම නම් දාගන්න එපා. මොකද මේකේ පාට වෙනස් වෙන්න පුළුවන් අපි බදිනකොට. ඊට පස්සේ අපි කෝන් පිටි තමයි මේ එකතු කරගන්නේ. කෝන් පිටි මේස හැඳි 4ක් විතර එකතු කරලා හොඳින් කලවම් කරගත්තා නම් හරි. මේක හොඳට කලවම් කරගන්න ඕනි. එහෙම වුණොත් තමයි අපේ ස්නැක් එක හරියටම එන්නේ. ඔයාලට පුළුවන් අතින් මේක හොඳට අනන්න. ඔයාලට දැනෙයි මේක පොඩ්ඩක් දියාරු ගතියට වගේ තියෙනවා. ඒ වෙලාවට ඔයාලා තව මේකට පිටි ටිකක් එකතු කරගන්න. පිටි ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට අනා ගන්න. ඊට පස්සේ මේකට තෙල් ටිකක් එහෙම දාලා රොටියක් වගේ පැතිලි කරලා අනා ගන්න. ඊට පස්සේ මේක චුට්ටි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියලා තියෙන්න හයි වෙන්න. පොඩි වෙලාවක් උපරිම පැය භාගයක් විතර තියාගන්නකෝ. මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකෙන් ගත්ත ඩෝ එක. ඊට පස්සේ මේ වගේ මූඩියක් අරගෙන මෙන්න මේ විදිහට මම මගේ ඩෝ එක පොඩි කෑලි වලට කපා ගන්නවා. මේක හරියම ලේසි. ඔයාලා කරන්නකෝ. මේ විදිහටම ලස්සනට කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති හැඩයකට කපා ගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. ඊට පස්සේ තෙල් තාච්චි ලිපේ තියලා අපි මේ ටික රන්වන් පාට වෙනකම් වදින්න ඕනේ. මේ වගේ ලස්සන පාටකට ආපුවම මේක අයින් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ස්නැක් එක. මේක මාරම රසයි. මම මේකට තව රස වෙන්න මිරිස් කුඩුයි මසාලා පවුඩර් ටිකක් එකතු කරා. ලුණු දැම්මේ නැත්තේ ලුණු මට ඇති කියලා හිතන නිසා. ඔයාලට ඕන නම් ලුණු, චීස් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. එහෙනම් හිතේ අදම ඔයාලත් මේක හදලා බලන්නකෝ කොහොමද රස කියලා. අනිවාර්යෙන් හදලා මට කමෙන්ට් එකක් දාන්න.